මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. මැද පෙරදිග දුක් විඳින අපි කියන පව් කියලා මටම හිතුණා බං. ඇයි දන්නවද? අපි පුදුම දුකක් විඳිනවනේ මැද පෙරදිග ඇවිල්ලා. හරි? අපේ කෙල්ලෝ කොල්ලෝ මේ අම්මලා තාත්තලා මේ පුදුම දුකක් විඳිනවනේ. විශේෂයෙන් අපේ ගෙවල් අස්සින් අපේ අම්මාවරු පුදුම දුකක් විඳිනවනේ. ඇයි මේ ශ්‍රී ලංකා අම්මව ජීවත් කරන්න. හරි? මොන රජය ආවත් විදේශ විනිමය අංක 1නේ. හරි? එතකොට ශ්‍රී ලංකාවේ ප්‍රධාන කොඳු නාරටි අපි. හරි? විදේශගතලා ඉන්න රට විරුව. එහෙමනේ කියන්නේ රට විරුව. කොච්චරනම් කෑ ගහනවද අවුරුදු ගාණක් තිස්සේ මේ එනේන රජයට අපිට සාධාරණයක් කරන්න අපි පවුනේ. අපි ගැන පොඩ්ඩක් හිතන්න. මේ 10ක් එනකොට එකෙක් යම් අවස්ථාවක පිටරට මිය ගියෙත් ඒ බොඩිය ලංකාවට ගෙන්න ගන්න හරි ශ්‍රී ලංකාවේ එවකට තියෙන රජයක් මැදිහත් වෙන්න කියලා අපි කොච්චරනම් කෑ ගහනවද නේ? එහෙම කවදාකවත් වෙලා නැහනේ. අනේ අර අහිංසක පවුල් වල මිනිස්සුන්ගේ කවුරු හරි රට ආවම මේ මිය ගියාම ඊට පස්සේ බොඩිය ගෙන්න ගන්න තියෙන දෙයක් උගත් තියන්න ඕනේ. එහෙම නැත්තම් විකුණන්න ඕන නේද? අමාරුවෙන් හරි අවුරුදු ගාණක් දුක් විඳලා බයික් එකක් ගත්තා නම් ඒ බයික් එක හරි විකුණන්න එපේ. අර බොඩිය ලංකාවට ගෙන්න ගන්න. හරි? එතකොට රට විරෝ කියන අපි කොච්චර පවුද බං? පොඩ්ඩක් හිතලා බලපල්ලම් බලා. ඇත්තමයි මම මේ කතා කරන්නේ. හරි? මට මාර දුකක් දැනුණා අද. අඩ හිටපු කතානායක අවුරුදු 2කට හරි කෝටි 4මාරක තෙල් විතරක් ගහලා නෙව. ඇත්තමයි වැහි නැති හෙනම ගහන්න ඕන බම්මුන්ට. හරි? ඇත්තමයි කල්පනා කරනකොට නම් මේ වගේ කාල කන්නින්ටනේ යකෝ අපි රට දීලා මේ රටට වෙලා ඉඳලා තියෙන්නේ. අවුරුදු 2කට කෝටි 4මාරක තෙල් ගහන්න යකෝ මූ එතකොට මේ කරලා තියෙන වාහනේට වැඩි කී විතරනේ යකෝ. අවුරුද්දට දවස් 365යි. 365ෙම ඇවිද්දත් ඔච්චර තෙල් පිච්චෙනවද බං? හොයලා බලන්න ඕන හිටපු කතානායකට දීලා තිබුණේ සාමාන්‍ය ටොයෝටා වාහනයක්ද එහෙම නැත්නම් බොකාඩියක්ද කියලා. හරි? අඩෝ බොකාඩියකවත් ඔච්චර තෙල් පිච්චෙන්නේ නැහැ බං. හරි? ඇත්තෙම මේ වගේ කාලකන්නින්ට වැහි නැති හේන වදින්න ඕන කියලා මට විතරද බං හිතෙන්නේ? හිතෙනුම් කමෙන්ට් එකක් දැන් යමල්ලා හොඳේ. මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.